හායි good morning කොහොමද ඔයාලට මම උදේම වතුරු වීදුරුවක් බීලා උයන්න හදන්නේ මම මුලින්ම හදන්නේ මාළු කරි එකක් වංගෙඩියට සුදු ලූණු ඉඟුරු එන සල්ලැට දෙකක් කරඳ මුංගු ගොරක විකි දෙකක් දාලා හොඳට පේස්ට් එකක් වෙන්න කොටා ගන්නවා දැන් ඇතිලියට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට ඒකට අබ ටිකක් දානවා ඊට පස්සේ ලූණු රම්පේ කරපිංචා කොටාගත්ත මිශ්‍රණය දාලා හොඳට මලව ගන්නවා. මේක හොඳට මැලවෙන්න ඕනේ. දැන් මේක හොඳට මැලවුණාට පස්සේ තෙලට මිරිස් කුඩුයි 3-5යි දාලා හොඳට බැද ගන්නවා. මේක හොඳට බැදුනට පස්සේ වතුර දාලා හොද්ද හොඳට උතුරව ගන්නවා. හොද්ද හොඳට නැටුවට පස්සේ කලින් ගම්මිරිස් කුඩුයි කහයි ලුණුයි දාලා සීසන් කරගත්ත මාළු ටික මේකට දා ගන්නවා. දැන් මේක හොඳට උයා ගන්න තියෙන්නේ. ඊළඟට මම හදන්නේ පරිප්පු හින්දලා මම හොඳට හොදලා පිරිසිදු කරගත්ත පරිප්පු එකට ලූණු, අමු මිරිස්, කරපිංචා, කුරුඳු, සුදු ලූණු දාලා ඒකට මිරිස් කුඩුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩු පොඩ්ඩයි, 3-5 කුඩු පොඩ්ඩයි එකතු කරලා මේක හොඳට කවලම් කරගන්නවා. දැන් මම මේක දිය කිරෙන් හොඳට තම්බ ගන්න හදන්නේ. පරිප්පු ටික හොඳට තැම්බුණාට පස්සේ ඒකට ලුණු දාලා මිටි කිරි ටිකක් දාලා මේක හිඳෙන්නම උයා ගන්නවා. ඊළඟට මම හදන්නේ බීට් කරි එකක්. ඒකට අවශ්‍ය බීට්, ලුණු, රම්පේ කරපිංචා ටික මම ලෑස්ති කරගන්නවා. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටික හොඳට රත් වෙනකොට මම ඒකට ලූණු කරපිංචා රම්පේ කුරුඳු කෑල්ලක් දාලා බීට් එක දාලා මේක හොඳට කවලම් කරගන්නවා. මේක හොඳට කවලම් කරගත්තට පස්සේ මම මේකට මිරිස් කුඩුයි 3-5යි ලුණුයි දාලා හොඳට කවලම් කරලා ඒකට කිරි දාලා හිඳෙන්න උයා ගන්නවා. දැන් මම හදන්නේ ලීසුයි අලයි එකට දාලා ටෙම්පරාදුවක් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට ලූණු කරපිංචා රම්පේ දාලා පොඩ්ඩක් මලව ගන්නවා. මේක ටිකක් මැලවුණාට පස්සේ මං අලයි ලීසුයි එකට දාලා මේක තෙලෙන් පොඩ්ඩක් තම්බ ගන්නවා. මම මේකට තක්කාලි කෑල්ලකුත් එකතු කර ගන්නවා. දැන් කහයි කෑලි මිරිස් ලුණු දාලා මේක හොඳට තෙලෙන් ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට මම හදන්නේ බබාගේ උදේ කෑම එක. එයාට මම උදේට දෙන්නේ කව්පි ටෙම්පරාදුවක්. ඒකට මම බටර් චුට්ටකින් මලවගෙන බිත්තරයක් දාලා කවලම් කරලා ගන්නවා. දැන් උයලා ඉවරයි. මේ තමයි මං අද උයාගත්ත කෑම ටික. පරිප්පු, බීට්, මාළු, අලයි ලීක්සුයි එකට දාලා ටෙම්පරාදුවක්.
උයලා ඉවර වෙලා මමයි බබයි තේ එකක් බොන්න හදන්නේ.